වාස්තු කියන්නේ මන්තර ගුරුකම් නෙවෙයි. ඒක අතීතයේ සිට එන ancient engineering plus environmental science. ඒ හැම දෙයකටම විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ගොඩක් අය වාස්තු විද්‍යාව කියන්නේ විශ්වාසයක් විතරක් කියලා හිතුවත් ඒ හැම කරුණක් පිටුපසම ඊටා දියුණු විද්‍යාත්මක පදනමක් තියෙනවා. නූතන විද්‍යාවෙන් ඒ දේවල් ඔප්පු වෙන්නේ මෙන්න මෙහෙමයි. පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රය මැග්නටික් ෆීල්ඩ් සමග අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ සමතුලිතව තබාගෙන නින්දේ ගුණාත්මක භාවය වැඩි කිරීමට. ලංකාවේ හුරං හමන දිශාව අනුව පිසීමේදී ඇතිවන දුම සහ රස්නය ගේ ඇතුළට නොයා ඉක්මනින් පිටතට ගලා යාමට natural ventilation. ස්ටැක් ඉෆෙක්ට් මගින් නිවස තුළ ඇති රත් වූ වාතය ඉහළට ගොස් පිටවීමට ඉඩ සලසා නිවස ස්වභාවිකවම සිසිල්ව තබා ගැනීමට. වේගවත් සුළංධාරාව වින්ඩ් ටනල් ඉෆෙක්ට් මගින් දූවිලි ඒම වැළැක්වීමට සහ නිවසේ පෞද්ගලිකත්වය ප්‍රයිවසි රැක ගැනීමට. අපි පඩියක් නගින්න පටන් ගන්න කකුලෙන්ම අවසන් කරන විට ශරීරයේ සමබලතාවය ergonomics හොඳින් පවතින නිසා. රාත්‍රී කාලයේ වාහනවල ආලෝකය කෙලින්ම නිවසට වැදීමෙන් වන බාධාරුව සහ හදිස්සි අනතුරු අවදානම අවම කිරීමට. අපේ පැරණි දැනුම නූතන ලෝකයට ගැලපෙන විදිහ පුදුම සහගතයි නේද? ඔබත් අලුතින් ගයක් හදන්න හිතන කෙනෙක් නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.